හරි වෙල්කම් කියලා ඔන්න කේක් බයි සචි Facebook page එකට TikTok page එකට YouTube එකට තුනටම ඔයාලා ආදරයෙන් එකතු කරගන්න. ඉතින් හිනා වෙන්න එපා. ඉතින් මේ අද තියෙන්නේ කොමඩු challenge එකක්. ඒකට මල්ලි ඉන්නවා. හරිද? මේ කොමඩු ගෙඩියක් ගත්තා. මේකේ කිලෝ 2කමාරක් තිබ්බා. කිලෝ 2කමාර දැන් අපි මේ ඒක හයි මැදින් කපා ගත්තා. මේ කපපුපුගේ හරි හොඳ කිව්වද කෑලි දෙක. හරිද? මේ දැන් මේක තමයි අපි දෙන්න ඕන අද challenge එකට අරගෙන තියෙන්නේ. මේක ඉවර වෙනකම්ම කන්න ඕනි. ලේසි වෙන්නේ නෑ. ඒකට අපිට තියෙන්නේ යෝගට් හැඳි දෙකක්. මේ හැඳි දෙකෙන් තමයි කන්න ඕනේ. මේක ඉවර වෙනකම්ම කන්න ඕනේ. ඊට පස්සේ පරාද වෙන කෙනා මිරිස් කරලා කන්න ඕනේ. වෙන කෙනා මිරිස් කරලා කන්න ඕනේ. ටයිම් එකක් නෑ. ඉක්මනට කන්න ඕනේ. ඉක්මනටම මේ ඔක්කොම කන කෙනා තමයි දිනන්නේ. බලමු කවුද දිනන්නේ කියලා. පරාද වෙන කෙනා මේ මිරිස් කරලා කන්න ඕනේ. හරිද? හරි. ඔන්න දැන් පටන් ගන්න යන්නේ. මල්ලි කවුන්ට් කරන්න. අපි දැන් මේක දැන් ඔයා කැමතිද මේක කන්න? මේක පොඩ්ඩක් පොඩි. මේක පොඩ්ඩක් ලොකුයි. මේ කපපු කෙනා හොඳටම කපලා. මොකද කරන්නේ? හරි ඔයා පොඩි එකක් ගන්නකෝ. මම ලොකු එකක් ගන්න. ළමයිනේ අපි ගෑනු ළමයි. හරි. මල්ලි කවුන්ට් කරන්න. කන්නේ නම් ගත්ත නම් කන්නකෝ. හරි. 1 2 3 යන්දට එන්නේ නෑ බා. බෑ උදව් කරන්න බෑ. බෑ බෑ. අපි හැන්දම අවුල් කරගමුද? ඉතින් අද නෑ කන්න බෑ. කොහොමද වගේ? මේක නේ අපුල. ඒක සද්ද හැවි ගණන් ගන්න එපා ෂොප් එකේ ඉන්නේ. ඒක නිසා වාහනේ යන සද්දේ මෙහෙම බලන්න ගන්න කියලා. ඔව් අත බලන්න. අය දාගෙන කරන්න නතුලි නේද? අලම නෙමෙයි. ඔබ අතරේ චොප්ප කරන්න බෑ. ආයෙ මෙන්න මේක කාලා එපාද? පොඩක් ඉන්න. මේ ඉන්නවා. අයියෝ හොනේ කියලා. මේ ෂොප් එක කන්න හොලේ තවර කන්න ඕනේ නෑනේ. නකුල. මං හොර කරන්නේ නැතුවනේ කන්න මේ චොප්ප කර කර කන්නේ. නෝ නෑ. Review. Udah Anda kan tidak?
යාපෝ උඩ විලින් කල අහන්නේ කොහොමද හොරේ මිරිස් කන කන්න මොනේ කියලා කක්නේ දෙන්න දාලා වලින් ගන්න මොනේ කියලා කියේ නම් දෙන්න ඔබ දෙන්න ඔබ දෙන්න ඇත්තටික මොකද කරා එන මිටිකත් එක්ක අයියෝ ඒ දින එකන සින්දුවක් කියනවා නම් මම හිතන්නේ මට හම්බුනේ හැන්ද හරිනේ ඒක නිසා තමයි මට කන්න බෑ හෙලින් කන්නකෝ මිස් කරලා කරන්නේ මම නෑ මේක කේක් හදනකොට ලේසි වැඩ නෙමෙයි නිකුම් ගාව සුවල්ප කඩන්නේ නෙමෙයි මට දෙන්න යකෝ මම දායි දැන් මේ යට බඩේ පැලවි දැන් Yari? Gara ni? Tak dia. Main ni dia. Gara kan dia. Ni kan dia nak. ඒ රස පොල් කඩන කරනවා හරි මට මේක කන්න බැරි කමක් නෙමෙයි තිබ්බේ මේ හැන්ද නැවුණා හැන්ද නැවුණා ඒක නිසා තමයි මේ නැතු හැම ලේසියෙන් මම පරාජය බාර ගන්න හැන්ද නිසා පරාදුණා ඒ ජයග්‍රාහකයා දැන් මේක දිනපු කෙනා තමයි මිරිස් කාලා කන්න ඕනේ. අයි මේක පෙරනස ඇඩියේ. මේ මිරිස් කාලා දැකලා. මිරිස් කාලා කන්න මොනේ කියලා කන්නේ. නෑ කන්න බෑ. ඉතින් හරි. ඔය මිරිස් කාලා දෙන්න දෙන්න. ඔය කිව්වට මම මිරිස් කාලා කන්නේ. එයාගෙන ගියා. දැන් මම නේ තරගෙන් පරාදුනේ. මම දැන් මිරිස් කාලා කන්න ඕනේ. ඔය කිව්වට මම මිරිස් කාලා කන්නේ. එයා ගියා මිරිස් දෙන්න. ඒක තමයි මේ යාළුවෙන් කලින් මම අර හොරාට බිමට දාපු ටික අයින් කරලා ඉමු. හොර කරලා දිනන්න බැරිද? බෑ ඕක කන්න බෑ මේක සයිස් නෑ නෑ කන්න. බෑ බෑ මෙතන දාන්න කන්න. එහෙම බෑ චුට් එක සැරේ. බුදු අම්මෝ ඔක කාලා මට නෑ විල්ලනේ. කන්න. ඔක දාන්න ඔක. මෙතන දාන්න කන්න. එච්චර කන්න බෑ. බෑ බෑ බෑ. අනේ බෑ. ඒක හරි අසාධාරණයි. අර පැත්තේ මේ අයියගේ මිරිස් කලේ කොච්චර කරලා තියෙනවා. ඒක දිනන්න කන්න. කන්න. මේ වෙනුවට වෙන මොකක් හරි ගන්න බැරි වෙයිද? ඔය එකක් කන්න බෑ අවුම මිරිස් කරලා කව. දාලා මෙතන දාන්න කන්න. මෙතන දාන්න. ඔබට කරා. හොරාන්නේ මේ හොර කළ දිනලා තියෙන්නේ මේ. අන්න දාලා වටේ. මේ මං කාපු එක. මේ තියෙන්නේ මල්ලි කාපු එක. මේ තියෙන්නේ මල්ලිගේ ප්ලේට් එක. මේ තියෙන්නේ මල්ලිගේ ප්ලේට් එක. මේ දාලා ප්ලේට් එක දැක්කේ? නෑ නෑ නෑ. මම පොඩ්ඩක්වත් හොර වැඩ කරේ නෑ. මේ මල්ලිගේ ප්ලේට් එක. මම හොර වැඩ කරේ නෑ. මම පොඩ්ඩක්වත් හොර වැඩ කරේ නෑ. මම අවංක විදිහට තරංගි කරා මේ මම නේද මේ කන්න. මේකෙන් කන්නේ චුට්ට එක කටක් කෑවම හරිනේ. කටවල් පහයි. හ්ම්. ඔහොම බෑ. මේක සැරයි දැන් මේ. එන එක කටක මේ කන්න මෙතන දාන්න. එච්චර කන්න බෑ. චැලෙන්ජ් එකකට චැලෙන්ජ්. මේක කන්නේ කොහොමද කියන්නකෝ. සනී පත්තරන්නේ. ලබිනේ කොහොමද? චුට්ට මෙතන බෑ. අපේ දැන් මම බර දුන්නා නම් මම කන්න බෑ ඔකනේ. එහෙම වුණා නම් මම ඒ කියන්නේ මනුස්සයෙක් නේ මම වලට එන කෙනා දෙන්නේ අම්මු මිරිස් කරලා. ඔව්. හරි දාපත් එකකින් දෙන්න. මම මේක කපා ගන්නම් කටින් කඩන්න නැතුව. බෑ බෑ සම්පූර්ණ කටින්. බෑ. මේ හදිලා ගියා. ඒ මොකද මට ගෙදර යන්න වෙන්නේ මේක සයිස් එක බලන්නකෝ අප්පා. හරි අමානුෂික විදියට තමයි තරගේ පරදිච්ච කෙනාට මේ මොකක්ද එක දෙන්නේ. මම හිතුවේ තරගේ දිනන්න. මේ හැන්ද කේස් එක නිසා මම තරගේ පරාද වෙන්න උනා. මේ මම දින්න නම් මම මල්ලිට දෙන්න හිටියේ.
මොනවාද අමු මිරිස් ඒ වෙච්චර සැර නැති නිසා සැරම මිරිස් කරලා ගෙනත් තියෙන එකත් පොඩි එකක් නෙවෙයි මොහ අලි පත එකක් ගස් වල හැදෙනවද කියලා හිතා ගන්න බෑ නේද මේ හොර කරලා දින්නේ ඔව්. හොර කරලා දින්නේ ඉතින් මේ වීඩියෝ එකේ අඩුපාඩු ඇති. මොකද YouTube එකට අපි කලින් වීඩියෝස් අප්ලෝඩ් කරලා තිබුණේ ඒ සර්ප්‍රයිස් වීඩියෝනේ. එතකොට මේ වගේ වීඩියෝ එකක් කරලා ෆස්ට් පළවෙනි පාර අපි අප්ලෝඩ් කරන්නේ. එතකොට මේක පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපි ඉස්සරහට වීඩියෝස් වලදී ඒව හදාගෙන එන්නම්. ඉතින් අමතක නොකර YouTube channel එක subscribe කරන්න. එතකොට අපි දාන වීඩියෝස් ඉක්මනට ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒ හෙල්ප් එකත් අපිට දෙන්න කියන ගමන් මේ වීඩියෝ එකට කමෙන්ට් කරගෙන යන්න ඊළඟට අපි මොකක්ද ගේන්න ඕනේ වීඩියෝ එක කියලා. එතකොට අපි ට්‍රැවල් කරන වීඩියෝස් ගේනවා, සර්ප්‍රයිස් වීඩියෝ ගේනවා, මේ වගේ පොඩි පොඩි ආතල් වීඩියෝස් අරගෙන යනවා. ඒවා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න මොකක්ද ඊළඟට ගේන්න ඕනේ වීඩියෝ එක කියලා. අර ඉස්සෙල්ලා සුවත් මේක බලන්න සැරක් නැහැ ඕකේ සැර නැහැ ඔක බලන්න නැත්තම් බලන්න අයි මම කැමතින් කැමති මිනිස්සු කරනවා මට කොලොන්ට වගේද? මෙතනට නගන් කන්න ඕන. මෙතෙන් නේද මෙතනට. බෑ මේක සැර නෑ. ලොකු උනාට. එහෙනම් කනවෝ. ඕකයි. අම්මෝ මල්ලි මේක සැර බලන්න නෑ ඕකේ. බෑ බෑ. බෑ ඇට ටික අනේ බෑ බෑ නෑ, නෑ, බෑ. හලෝ මම මේ කෑල්ල කාලා පෙන්නන්න අනේ බෑ බෑ. අට පොඩ්ඩක් දාගන්න ඕන. මේ අපේ මල්ලි මේ වීඩියෝ එකට එන්න බෑ කිව්වා මේක නම් මම ඇත්තටම වීඩියෝ එකට දානවා වීඩියෝ එකට එන්න බෑ කිව්වා කෙල්ලෙක්ව ටෝක් කරගන්න වෙන්නේ නැහැ කිව්වා මේ කෙල්ලෝ මේ මම ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට සලකන්න එපා මේ මගේ පස්සෙන් කොයි වෙලාවෙත් හිටියට මේ මගේ බොයිෆ්‍රෙන්ඩ් නෙවෙයි මේ මල්ලි බොයිෆ්‍රෙන්ඩ් මේ බොයිෆ්‍රෙන්ඩ් නෙවෙයි මේ මල්ලි එතකොට මේකට කැමති කවුරු හරි කෙල්ලෙක් ඉන්නවා නම් ඔන්න මෙසේජ් එකක් දාන්න කලරි කමෙන්ට් එකේම නම්බර් එක දාන්න දැන් මම කෙල්ලෙක් සෙට් කරන්න හදපු නිසා මේක නොකා ඉන්න බැරිද අන්න බෑ. හිත කිල්ල කියන්නේ මේක විතර එහෙනම් හොඳ. කොහොම හරි ඔට්ටුව නම් ඔට්ටුවනේ. මේක සැර නැහැ. ගිලින්න බෑ. ගිලින්න බෑ. සැර නැහැ මම බොරුවට බොරුව. සරයි සරයි වත්‍රක. අතුරු නෑ. තව කෑල්ලක්. වත්‍රක බෑ. අම්මෝ. තව එක කෑල්ලක් ඇවුත් හරි. බෑ වත්‍රක. ඔක්කොම කාවා. ගිල්ල අරක. නෑ කෑ. ඉන්න ඉන්න කන්ටර් වැඩි කර ඔව් ඊළඟ වීඩියෝ එක නම් අනිවාර්යයෙන්ම දිනන්නේ ලිනලා මේකට දෙනවා මම මේ වගේ දෙකක් කන්න ආයේ කියනවා අපේ YouTube channel එක subscribe කරන්න. Facebook එකටත් like කරන්න, follow කරන්න, TikTok එකත් follow කරන්න. ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකක් කරන් ඉක්මනට අපි එන්නම්. බයි කියන්නේ ගෑල්ලා මේ බලනවා වීඩියෝ එක